කෞතුකාගාරයකට ගියොත් අපිට පෙනෙන්නේ කාලයත් සමග ෆොසිල වෙලා ගිය ඇටකටු සහ නොයෙකුත් කතන්දර. නමුත් මේ අවශේෂ නියෝජනය කරන්නේ මේ දක්වා ජීවත් වූ ජීවීන්ගෙන් ඉතා පොඩි කොටසක් කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. විද්‍යාඥයන් කියන විදිහට පෘථුවියේ ජීවත් වූ විශේෂ වලින් 99%කට වඩා අද වෙද්දි වඳ වෙලා ගිහින්. සොබාදහමේ දීර්ඝකාලීන පැවැත්ම කියන්නේ කවදාවත් සාමාන්‍ය දෙයක් වෙලා නැහැ. ඒක හැම විටම දුර්ලභ, తాවකාලික සහ අවිනිශ්චිත දෙයක් වෙලා තියෙන්නේ. ට්‍රයිලොබයිට් වගේ සාගර ජීවීන්ගේ ඉඳලා පෞරාණික වනාන්තරවල තිබුණු විශාල ශාක දක්වා මිනිසා මෙලොවට එන්න කලින් ඉඳලම වඳ වී යාම කියන දේ පෘථුවියේ ජීවය හැඩගස්වලා තියෙනවා. වෙනස් වෙන දේශගුණය, ගිනිකඳු පිපිරීම් සහ මහාද්වීප චලනය වීම නිසා ගොඩක් ජීවි විශේෂ නිහඬවම මේ ලෝකයෙන් අතුරුදහන් වෙලා ගිහින්. ෆොසිලකරණය කියන්නේ හරිම කලාතුරකින් වෙන දෙයක් නිසා ෆොසිල වලින් අපිට පෙන්වන්නේ මේ දැවැන්ත ඉතිහාසයෙන් පුංචි කොටසක් විතරයි. අපි දන්නා දේවල් සොයාගෙන තියෙන්නේ ගල් මත ඉතිරි වෙලා තියෙන ඊතා සියුම් සාක්ෂි හරහායි. පෘථුවිය මහා වඳ වී යාමේ සිදුවීම් කිහිපයකින්ම දිවිගලවාගෙන තියෙනවා. ඒ හැම අවස්ථාවකම පැරණි ජීවීන් අතුරුදහන් වෙලා අලුත් ජීවීන්ට ඉඩකඩ ලැබිලා තියෙනවා. බොහෝ විශේෂ මිලියන ගණනක් පැවති පසුව පරිසර තත්ත්වයන් වෙනස් වීමත් එක්ක ක්‍රමයෙන් අතුරුදහන් වෙලා යනවා. මිනිසා අද ජීවත් වෙන්නේ ගණන් කළ නොහැකි තරම් වෙනත් ජීවීන් වඳ වෙලා ගිය නිසා.